ඊළඟට බලමු අපි හතරවෙනි ගාන මොකක්ද කියලා. හතරවෙනි එකත් ඔයාලට කරන්න පුළුවන් 27 කට්ටියට. CH2Cl2 CH2Cl2 තියෙනවා. CH4 මීතේන් තියෙනවා. COF2 තියෙනවා. CH2F2 තියෙනවා. CH2F2 තියෙනවා. මෙතන කියන්නේ මොකද්ද? රසායනික විශේෂ වල කාබන්ගේ විද්‍යුත් ඍණතාව වැඩි වෙන නිවැරදි අණුපිළිවෙල. කාබන්ගේ විද්‍යුත් ඍණතාව වැඩි වෙන නිවැරදි අණුපිළිවෙල මොකද්ද කියලා අහන්නේ. හරි. අපි ඔක්කොම කරන්නේ අපි මේවට අදාළව අණු ටික අඳිමුකෝ බලන්න. හරි. අපි මේ විදිහෙන් වල දන්නවනේ අණු ටික අඳින්න. 27 කට්ටිය. එහෙනම් අපි අණු ටික අඳලා බලමු මේ විදිහට. හරි. කට්ටිය මේ විදිහට අණු ටික ඇඳ ගන්න ඇති. හරි. ඊට පස්සේ අහන්නේ මොකද්ද? කාබන්ගේ විද්‍යුත් ඍණතාව වැඩි වෙන අණුපිළිවෙල. හරි. එතකොට විද්‍යුත් ඍණතාව ගත්තම ඔතන ප්‍රධාන වශයෙන් අපි සාධක හතරක් අණුපිළිවෙලට බලනවා. ඒ සාධක වල විදිහට තමයි විද්‍යුත් ඍණතාව තීරණය කරන්නේ. අපි මුලින්ම බලන්නේ මොකද්ද? මතක ඇති කට්ටියට මුහුම්කරණය. මුහුම්කරණය බලන්න ඕන. මධ්‍ය පරමාණුවට මුහුම්කරණය බලන්න ඕන. ඊට පස්සේ ඊළඟට බලන්න ඕන අපි පරමාණු මධ්‍ය පරමාණු මත ආරෝපණය. පරමාණුව මත ආරෝපණය. ඊට පස්සේ මුහුම්කරණෙත් සමාන වුණොත් ඊට පස්සේ බලන්න ඕන මධ්‍ය පරමාණු ආරෝපණය. මධ්‍ය පරමාණු ආරෝපණයත් අපි සමාන වුණොත් බලන්න ඕන මධ්‍ය පරමාණුවේ ඔක්සිකරණය. පරමාණුවේ ඔක්සිකරණය. ඒ කියන්නේ මෙතන පරමාණු ආරෝපණය වැඩි වුණොත් විද්‍යුත් ඍණතාව වැඩි. ඔක්සිකරණය වැඩි වුණොත් විද්‍යුත් ඍණතාව වැඩි කියලා ගන්න. ඊට පස්සේ මේ තුනම සමාන වුණොත් අපි අන්තිමට සලකන්න වඩන ඕන සලකලා බලන්න මධ්‍ය පරමාණු වටා පරිසරය. වටා පරිසරය. හරි. අපි බලමු. මුහුම්කරණ ගත්තම මේක ගත්තා මුහුම්කරණ sp3. මොකද චතුස්තලීය ඉලෙක්ට්‍රෝන ජ්‍යාමිතිය. මේකෙත් sp3 මුහුම්කරණයක් දානවා. මේක ගත්තම sp2 මුහුම්කරණයක් දානවා. මේක ගත්තම sp3 මුහුම්කරණයක් දානවා. හරි. මුහුම්කරණ ගත්තම කොහොමද? මුහුම්කරණ ගත්තම දැන් මේ තුනම එකම මුහුම්කරණ මේක වෙනස් නේද? ඒතකොට අපි දන්නවා මුහුම්කරණ sp වල තමයි විද්‍යුත් ඍණතාව වැඩිම. ඊට පස්සේ sp2. ඊට පස්සේ තමයි sp3. එහෙනම් මේ වගේ වැඩිම විද්‍යුත් ඍණතාව සහිත කාබන් පරමාණුව තමයි sp2 පෙන්වන්නේ. කියන්නේ විද්‍යුත් ඍණතාව වැඩිම එක තමයි COF2 කියන්නේ. ඊට වඩා අනිත් ඒවා අඩු වෙන්න ඕන. හරි. ඊළඟට පරමාණු මත ආරෝපණය. මේ ඔක්කොම කාබන් පරමාණු ගත්තම මේ හතරම දැන් අපි මේක අයින් කරා. නිකන් බලමු මේ ටිකේ. මේවා හතරම බලමු නිකන්. එතකොට මේ එකකට ආරෝපණයක් තියෙනවා. ආරෝපණ සමානයි. හරි. අපි හොම් බලමු එතකොට තුන්වෙනි සාධකේ පරමාණුවේ ඔක්සිකරණය. එතකොට ඔක්සිකරණය බලනකොට අපි බලන්නේ මේ බන්ධන වලට අදාළව ද්‍රවීයතාව. එතකොට හයිඩ්‍රජන් කාබන් සලකමු. හයිඩ්‍රජන් වල විද්‍යුත් ඍණතාව අඩුයි කාබන් වලට වඩා. එහෙනම් හයිඩ්‍රජන් ධන කාබන් ඍණ. ක්ලෝරින් වල විද්‍යුත් ඍණතාව වැඩි කාබන් වලට වඩා. එහෙනම් ක්ලෝරින් ඍණ මේක ධන. ඒ විදිහට මේ ටිකට ලකුණු කරනවා. මේක ධන, මේක ඍණ. මේක ඍණ, මේක ධන. මේ කාබන් වලට ඔක්සිකරණාංකය 0යි. මේකේ හයිඩ්‍රජන් වල කොහොමද විද්‍යුත් ඍණතාව අඩුයි කාබන් වලට. ඒ නිසා මේවා ධන, ඍණ, ධන, ඍණ, ධන, ඍණ, ධන, ඍණ. මේක ඉගෙනගෙන ඇති ඍණ 4 ඔක්සිකරණාංකය. මේක බලමු. මේක ගත්තම ක්ලෝරින් වල කොහොමද වැඩි. ඒ නිසා ක්ලෝරින් ඍණ මේකේ ධන, ඍණ, ධන. මේකේ හයිඩ්‍රජන් දන්නවා. දැන් හයිඩ්‍රජන් වල විද්‍යුත් ඍණතාව අඩුයි කාබන් වලට. ඒ නිසා ධන, ඍණ, ධන, ඍණ. මේක ගත්තම මේකේ 0යි. හරි. එතකොට මම මොකද්ද කිව්වේ? ඔක්සිකරණ අංකේ. ඔක්සිකරණ අංකේ වැඩි වෙන්න අපි දන්නවා විද්‍යුත් ඍණතාව වැඩි වෙන්න ඕන. එහෙනම් මේ ඔක්සිකරණ අංකේ මේකනේ අඩුම. එහෙනම් මේකේ නේද මේ තුනෙන්ම විද්‍යුත් ඍණතාව අඩුම වෙන්න ඕන. එහෙනම් අපි දාමු අඩුම විද්‍යුත් ඍණතාව තියෙන්නේ CH4 වලට කියලා. දැන් මම මුහුම්කරණ අරගෙන මේක ගත්තා. පරමාණු ආරෝපණය වල ආරෝපණ ඔක්කොගෙම සමාන. ඒ නිසා අපිට තීරණය කරන්න බැරි වුණා. පරමාණු ඔක්සිකරණ අංකය කියන සාධකය ටික ඔක්සිකරණ අංකයට ගියාම අපිට ආවා මේකේ ඔක්සිකරණ අංක 0 ඍණ 4 මේකේ 0යි කියලා. ඔක්සිකරණ අංකය අඩු වෙන්න විද්‍යුත් ඍණතාව අඩුයි. ඒ නිසා
මේක අපි අඩුම එක කියලා දැම්ම විද්‍යුත් ඝනතාව. ඊට පස්සේ මේ දෙකට ඕනෙනවා මධ්‍ය පරමාණු වටා තියෙන පරිසරය කියන සාධකේ. ඒ කියන්නේ මධ්‍ය පරමාණු වටා ගොඩාක් මධ්‍ය පරමාණුට වඩා විද්‍යුත් ඍණ පරමාණු තියෙනවා නම් මධ්‍ය පරමාණුට මේ වඩා විද්‍යුත් ඍණ කියන්නේ ක්ලෝරිනුයි දැන් ෆ්ලෝරිනු මේ දෙකේම තියෙන්නේ. එතකොට ක්ලෝරින් වලට ෆ්ලෝරින් වල වඩා විද්‍යුත් ඍණ පරමාණුවක් තියෙන්නේ. වඩා විද්‍යුත් ඍණ කියන්නේ මෙයා ෆ්ලෝරින් මොකද කියන්නේ ෆ්ලෝරින් ගොඩක් තමන්ගේ පැත්තේ ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්න බලනවා. ක්ලෝරින්ට සාපේක්ෂව ක්ලෝරින්ට සාපේක්ෂව ෆ්ලෝරින් තමන්ගේ පැත්ත ගොඩක් ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්න බලනවා. එතකොට කාබන් වල තියෙන ධන ගතිය වැඩි වෙන්න ගන්නවා ක්ලෝරින්ට සාපේක්ෂව. එහෙන් බැලුවම අපි අවට පරිසරයකින් සාදය ගත්තම වඩා විද්‍යුත් ඍණ පරමාණු කාබන් වටා තියෙන්නේ මොකද්ද CF2H2 වල. එහෙනම් ඒකේ විද්‍යුත් ඍණතාව තමයි දෙවනියට එන්නේ F2. මේකේ CH2Cl2. මෙන්න මේ විදිහට තමයි අපිට උත්තරේ එන්නේ. ඒතකොට මේ උත්තරේ මොකද්ද? අපිට උත්තර විදියට ගන්න පුළුවන් පළවෙනි උත්තරේ. හරි. ඒතකොට අපි මේ කොහොමද අන්තිම සාධකේ තේරුම් නැත්තම් බලන්නයි. පරමාණුවට පරිසරය බලන්නේ. පරිසරය බලනකොට මධ්‍ය පරමාණුට ගොඩක් විද්‍යුත් ඍණ පරමාණු තියෙනවා නම් ඒ මධ්‍ය පරමාණුවේ තියෙන ධන ගතිය වැඩි වෙනවා. ඒකට හේතුව තමයි මෙතන ෆ්ලෝරින් තියෙන්නේ මේකේ ක්ලෝරින් තියෙන්නේ. ෆ්ලෝරින් වල විද්‍යුත් ඍණතාව ගොඩක් වැඩි ක්ලෝරින් වලට වඩා. එතකොට ෆ්ලෝරින් මොකද ගන්නේ? ෆ්ලෝරින් මේ කාබන්ගේ පැත්තෙන් ගොඩක් ඉලෙක්ට්‍රෝන තමන්ගේ පැත්තට ඇදලා ගන්නවා. මෙයා ක්ලෝරින් පැත්තට ඇදලා ගන්න ප්‍රමාණයට වඩා. එතකොට මේ පැත්තට ඉලෙක්ට්‍රෝන ගොඩක් වැඩියෙන් යන්න මොකද වෙන්නේ? කාබන් වල තියෙන ධන ආරෝපණය නැත්නම් ධන ගතිය ටික වැඩි වෙනවා මේ කාබන්ට සාපේක්ෂව. ඒ නිසා මේ කාබන්ගේ ධන ගතිය වැඩි නිසා CH2F2 එක මම මෙතෙන්ට දැම්මා. CH2Cl2 මෙතෙන්ට දැම්මා. එතකොට උත්තරේ එන්නේ පළවෙනි උත්තරේ.